ආවේ වැඩිම ලයික් තියෙන account එක වැඩිම ලයික් තියෙන account එක all levo max මචං සුපිරිම account එකක්. ඉතින් ඒක මට නිකන් ආස හිතුණා. ඒක නිකන් මට buy කරලා නිකන් තියාගන්න. ලංකාවේ වැඩිම ලයික් තියෙන account එක වැඩිම ලයික් තියෙන account එක සහ සුපිරිම පට්ට කිට් සෙට් එකක් තියෙනවා මචං. ගන්න ස්කින් තියෙනවා. all levo max මචං සුපිරිම account එකක්. ඉතින් ඒක මට නිකන් ආස හිතුණා. ඒක නිකන් මට buy කරලා නිකන් තියාගෙන ඉන්න. ඉතින් මට නිකන් ආසාවක් හිතුණා. ලංකාවේ වැඩිම ලයික් නේ බං. ලංකාවේ වැඩිම ලයික් තියෙන account එක කියපුවාම ඉතින් කාටද ගැම්ම? boys අඩෝ ඒක නම් හිතන්නේ මේක moderate account එකක් කියලාද? නෑ මේක moderate account එකක් නෙමේ. ලංකාවේ වැඩිම like තියෙන account එක. හරි දැනට ලංකාවේ වැඩිම like තියෙන account එක. දැනට කියන්නේ ඉස්සරහටත් එහෙම වෙයි. මොකද මීට වැඩිය like තියෙන account එක පිටරටින් ගේන්න අමාරු වෙයි. ගෙනාවොත් සුපිරි. මීට වැඩිය like තියෙන account එකක් තිබ්බොත් අපිටත් බොයි සුල්තාන් account සුල්තාන්ලා දෙන්නෙක් ඔයාලට එක ලොබියක පෙන්වන්නද? සුල්තාන්ලා දෙන්නෙක්ව මං ඔයාලට එක ලොබියක පෙන්වන්න. ඒක අපි රිවිව් එකක් බලන්න යන්නේ. ඉක්මනට සුල්තාන්ලා දෙන්නෙක්ව එකම ලොබියක ඔයාලට පෙන්වන්න යන්නේ. ඊට පස්සේ තමයි අපි රිවිව් එකට යන්නේ. ඔයාලට සුල්තාන්ලා දෙන්නව මුලින්ම පෙන්නලා ඉන්නද? සුල්තාන්ලා දෙන්නව මුලින්ම පෙන්නලා ඉන්නම්. මෙන්න ඉන්නවා guys ලංකාවේ සුපිරි සුල්තාන්ලා දෙන්නෙක් එකම ලොබියක. ඕකේ මීට අපිට වැඩිය සුල්තාන්ලා ඇති මේ ඒ අයට නෙමෙයි කියන්නේ ඔව් ඒ අයට නෙමෙයි කියන්නේ මේ ඒ අය වැරදීමක් උනේ ලංකාවේ ලොකුම බොට්ටු දෙන්නෙක් එකම ලොබියක. හරිද? මේ කට්ටිය පයිරෙන්න එපා. මීට වැඩිය මේ සුල්තාන් account තියෙනවා. හරිද? මීට වැඩිය මේ සුල්තාන් account තියෙනවා. මේ මගේ අර හිතේ සතුටට මම මේ කිව්වේ. ඔයා දාන කිට් එක මං ගාව තියෙනවා. ඔයා දාන්නේ මොකද්ද මං ගාව තියෙනවා. ඔයාට like නෑනේ. like මේ වගේ නෑනේ. like තියනවද? like තියෙනවා. අපි who is ලයික් ලෙව කෑවද මචං? ඉසරෝ like නෑනේ. like මදිනේ. කට්ටියන්න මුලින්ම මොකද්ද බලන්න ඕනේ account එකේ review එක profile එක බලමු නේද මුලින්ම. ඊට පස්සේ මොනවද බලන්න ඕනේ? kit ද බලන්න ඕනේ නැත්නම් gun skin ද බලන්න ඕනේ? screenshot ආවා බෑ යකෝ මං උඹලට පොඩි රහසක් කියන්න දෙස්. රහසක් කියන්නද? මේකේ මචං මේ grand prize තියෙනවනේ. හැම kit එකෙන්ම මචං මේ කියන්නේ හැම එකෙන්ම 3 තියෙනවා බා. හැම එකෙන්ම 3 තියෙනවා. හරිද? ගන්න ස්කින් ද කිඩ්ද? කිප්නේ කොල්ලෝ කියන එකක් තමයි. ඔයාලා කියන එකක් තමයි ඉක්මනට මේක ප්‍රොක්සි බිජ් ප්‍රොක්සි. යකෝ රියල් account. ද 5k කරන්න WhatsApp සුල්තාන් account එක. පට්ට සුල්තාන් account එක. පට්ට පදිරි. ලංකාවේ වැඩිම like තියෙන account එක. මම මේක ආයෙත් මතක් කරනවා. ඒක ආයෙත් මතක් කර යුතුයි. ලංකාවේ වැඩිම like තියෙන account එක දැනට. හරිද? ඉතින් guys අපි යන් එන මුලින්ම kit ටික බලන්න යම් මචං. ඔන්න තියෙනවා. මේ උඹලට screenshot දාලා නේ තියෙන්නේ. ඒ කාගේ හරි සූසත්යක් යනවා බා. පේන මේ ඔන්න boys සුපිරිම account එකක review එකක් ඔයාලට ගේන්න යන්නේ. හරිද? ඒ සූසද්දයක් ඇහෙනවා බං විසීගෙන්ද? නෑ විසී මියුට්. කාගෙන්ද ඇහෙන්නේ? ඉසුරු උඹෙන්ද ඔයද? මගෙන් නෙමෙයිනේ. උඹෙන් තමයි උඹ විතරයි මයික් on. මම ගේම් එකේ මයික් ඉවරයි. ඒත් එක්ක මම ඔයාලට තව පොඩි මුලින්ම ඕවා ඔක්කොම පෙන්වන්න කලින් ඔයාලා ඔය ඔක්කොම පෙන්වන්න කලින් ඔයාලා සමහරක් විට මේ chat එකේ කට්ටිය දැකලත් නැතුව ඇති. හරිද? මේ මම දැන් පෙන්වන්න යන එක chat එකේ කට්ටිය දැකලත් නැතුව ඇති. හරිද? මමත් දැකලා නැහැ. මේ දකින්නේ මම පළවෙනි පාරට. ඔයාලා සමහරක් විට දැකපු අය ඇති. මම දකින්නේ පළවෙනි පාරට. හරිද? අවංකෙන්ම හිතට අවංකෙන්ම මචං උඹලා කියපන් මීට කලින් මේ මම පෙන්වන්න යන එක උඹලා දැකලා තියෙනවද කියලා. හරිද? මේක දැකලා තියෙනවද? මම නම් මේ ෆස්ට් ටයිම් දැක්කේ. හරිද?
ෆස්ට් ටයිම් දැක්කේ කියන්නේ මේ රැග්නරොක් එක නෙමෙයි. රැග්නරොක් එක ඕපන් නොකරපු බණ්ඩල් එකක් මචං මේ කවුන්ට් එකේ තියෙනවා. හරිද? මේ ඔයාලා දැකලා තියෙනවද? මම නම් සිරාවනම මේ අවංකෙන්ම කියන්න බෑ. මේ මම පළවෙනි පාරට දැක්කේ. ඕපන් නොකරපු බණ්ඩල් එකක්. රැග්නරොක් ඕපන් නොකරපු බණ්ඩල් එකක් ඔන්න තියෙනවා ගයිස්. මම නම් දැකලා නැහැ. අවංකෙන්ම කියන්න බෑ මචං. හරිද? මේ ඒ ඔය ගිෆ්ට් කරන්න වේද බා? හඩෝ ගිෆ්ට් කරන්න පුළුවන් නම් අම්මෝ නේද? අම්මෝ නේද? chat එකේ කට්ටිය දැකලා තියෙනවද? අවංකෙන්ම දැකලා තියෙනවා. මම දැකලා නැහැ බං. මම දැකලා නැහැ. හොඳේ. මේ මම දැකලා නැහැ මේ මම මේ පළවෙනි පාරට දැක්කේ හොඳේ. දැකලා තියෙන කට්ටිය ඇති මම දැක්කේ පළවෙනි පාර. මම කියන්නේ මේ ලයිව් එකකින්වත් කොහෙන්වත් දැකපු කට්ටිය නෙමෙයි කවුන්ට් එක ලොග් වෙලා මේ වගේ දැකපු කට්ටිය කියන්නේ. හරිද? හිතට අවංකව කියන්නේ. ඉතින් මම දැකලා නැහැ. මම මචං ඔන්න මම අද දැක්කා. හරිද? ඉතින් මේ ඔයාලට පෙන්නන්නම් ගයිස් ඔන්න තියෙනවා බණ්ඩල් 793ක්. ඒ කියන්නේ ෂර්ට් 1238ක් තියෙනවා. ෂර්ට් කලෙක්ෂන් එක ටිකක් අඩු වුණාට ෂර්ට් කලෙක්ෂන් එක ටිකක් අඩු වුණාට මචං අඩෝ ග්‍රෑන්ඩ් ප්‍රයිස් එහෙම මචං විමානයක්. හරිද? මේ ග්‍රෑන්ඩ් ප්‍රයිස් එහෙම විමානයක් මචං ග්‍රෑන්ඩ් ප්‍රයිස් එහෙම අම්බානයකට තියෙනවා. හරිද? ඔන්න බොයිස් ඔයාලට පෙන්නන්න යන්නේ. මුලින්ම කොහොමද බං කිට් අන්දගෙන එන්නේ? මේ තියෙන පිළිවෙලට ෆුල් එක දාලා පෙන්නමුද? අඩෝ 1200 ගානක් කොහොමද බං දාලා පෙන්නන්නේ? අර ටික පෙන්න ඕන හරි වමනේ අර උඩ තියෙන බණ්ඩල් වලින් දාලා වෙන්න. මෙතනින්ද? එතකොට බං මේ 1200 ගානක් තියෙනවනේ බං මෙතන. එතකොට ලේසියි. උඩම තියෙන ඒඩි ඒ ටික ෂර්ට් ගන්න පුළුවන් බා ඒ ටික එකපාර. වෙනම තියෙනවා ලොකුවට ස්පෙෂල් නෑනේ. මේකෙන් දාමු කියලාද කියන්නේ? ඔව් එහෙන් දාන්න ඔව්, පුළුවන් ලේසි. ෆුල් කිට් එක. අරන් පෙන්නන වැඩි ලේසි. අර ටික එහෙනම් මේෙන් පෙන්නන්න නේද බොයිස්? මේකෙන් පෙන්නන්න නේද? ප්‍රයිස් එක ඔයාලා අන්තිමට මචං අපේ කට්ටියගෙනුත් අපි අහලා බලමු. මේ ඔයාලත් මේ රිවිව් එකෙන් පස්සේ අපි කතා කරමු ගාන. හරිද? ඔන්න බොයිස් මං ඔයාලට පෙන්නගෙන යන්නේ මචං. ඔන්න අඩෝ මේ බලපන් ඔය. බොයිස් ග්‍රෑන්ඩ් ප්‍රයිස් එක මචං අම්බානයකට තියෙනවා. මේ ඉසුරු සුපිරිය කවුන්ට් එහෙම උඹ ඉසුරු ඩිස් එකට වරෙන්කෝ. එස් ග්‍රෑන්ඩ් ප්‍රයිස් එහෙම මචං කියපන් මට එහෙම ලොකුවට දන්නේ නැහැ. අර ග්‍රෑන්ඩ් ප්‍රයිස් තමයි. ඉසුරු වරෙන් ලයිව් එක බලන්න. ලයිව් එක ඩිලේ නේ බා. ඩිස් වරෙන්කෝ. ඔන්න ඉදා ඩිසයින් කරා තප්පර දෙනවා ඩවුන්ලෝඩ් කරලා. ඩවුන්ලෝඩ් කරමු වරේ. අපි එතකම් බලන්න. ඔන්න බොයිස් මචං ඔයාලට පෙන්නගෙන යනවා. හරිද? ඔන්න තියෙනවා බුයඩේ සෙට් එක තියෙනවා මචං. ඔන්න බොයිස් කෝබ්‍රා බණ්ඩල්. ඔන්න මචං නරූටෝ. මොකද මේ නරූටෝ දුවගෙන එන්නේ? ඔන්න බොයිස් මං ඔයාලට පෙන්නගෙන යනවා කොල්ලනේ. ඔයාලා බලන්න. I think සුපිරිම කිට් සෙට් එකක් තියෙනවා. ඔයාලා ආස කිට් එකක් තිබ්බොත් හෝ කියලා දාන්න කමෙන්ට් එකක් මං එතකොට ඉක්මනට නතර වෙන්නම් ඈ. හරිද? මේ නිකන් පොඩ්ඩක් මචං අපේ ඩීමනයා වගේ බං. පොඩි ලුක් එකක් නැද්ද ඩීමනයාගේ මේ? පොඩ මූණේ තියෙනවනේ ඩීමන් කියලා ලුක් එකක්. ඒ සීක්‍රට් තියෙනවා උඩේ. ඔය ඔන්න ඔයාලට මං කිට් සෙට් එක පෙන්නගෙන යනවා ගැම්මට පට ගාලා. මේ අර ෂර්ට් වලින් පෙන්නද්දි මරු බං මේකෙන් පෙන්නද්දි නිකන් මට එන අමුත්තක් දැනෙනවනේ බං. මුලින්ම තියෙන්නේ කක්කි කිට් එක. ඔව් බං. ඔව් බං මේක අපි මේකෙන් මුලින් බලමු. අරකේ මුලින්ම බං කක්කි කිට් එක තියෙන්නේ බං. ආ අඩේ උඹේ account sell කරනවද බං? ඩගී ස්ටෝර් එකට එන්න. මම sell කරනවා වගේ තමයි ඩගී ස්ටෝර්. හොඳේ. ඕකේ උඹේ එකේ තියෙන අර emote එක නෑනි. අම්මේ ඉතින් මේ emote එක මචං කීයක් දීලාද අපි ගත්තේ? අර බර ගානක් දීලා ගත්ත එකවා. අරක ස්පෙෂල්. බයි සොන්න මචං හැමෝම ආස කරන ෆ්‍රී ෆයර් එකේ මචං ඓතිහාසික පළවෙනි එලයිට් පාස් කිට් එක. ඉතින් හැමෝම දන්නවා සකුරා. ඉතින් මචං හැමෝම ආස කිට් එකක් මෙන්න තියෙනවා මචං. මේ ග්‍රෑන්ඩ් ප්‍රයිස් එක නේද? ඕක නම් දන්නේ නැහැ. ඕක නිකන් සාමාන්‍ය බණ්ඩල් යන්නේ. මම හිතා. මේක ග්‍රෑන්ඩ් ප්‍රයිස් නේ අරකේ? නෑ. ඕක ග්‍රෑන්ඩ් ප්‍රයිස්. ග්‍රෑන්ඩ් ප්‍රයිස් කියන්නේ ඉන්කියුබේටර්. මේ අහපංගෝ. ඕක ග්‍රෑන්ඩ් ප්‍රයිස් එක. ඕකේ. ඔහොම ඉඳපන් ජුට්ටප්පම් මේ රෙද්ද මේ එකින් එක දදා මාරු කරන්න ගියහම මචං ඇමිනේෂන් එනවා. අපි ෂර්ට් එක මුලින්ම බලෙමු ඈ. ඔයාලා ෆුල් බණ්ඩල් දන්නවනේ. ඔන්න බොයි ෂර්ට් එක මන් දාගෙන යන්නම්. හරිද? ෂර්ට් එක දාගෙන යන්න මෙන්න ග්‍රෑන්ඩ් ප්‍රයිස් හොඳේ. ග්‍රෑන්ඩ් ප්‍රයිස් ආකාරයක් ගයිස් ආ. මෙන්න මේ. මෙන්න මේ පේනවනේ ග්‍රෑන්ඩ් ප්‍රයිස් ආකාරයක් බොයිස් ආ. One Punch Man kit එක මෙන්න රැග්නරොක්
ආයිතින් මේ කට්ටිය ඉතින් ආස කිට් එක ඊට පස්සේ වෙන්න මචං ග්‍රෑන්ඩ් ප්‍රයිස් ගෝල්ඩන් ෂේඩ්ස් ඔන්න වොයිස් අපේ කවුද B2K නේ B2K මතක් කෙන කිට් එක මෙන්න මචං අම්මට උඩු මොකද්ද බම් මේ කිට් එක ආර කියනිත් කිට් එක ඔන්න වොයිස් ජෝකර් මූන් එකේ කොල්ලා ජෝකර් මෙන්න මචං ඔන්න තියෙන මොකද්ද බම් මේ අයියෝ මතක් වෙන්නෙත් නෑ බං ඊපොප් තුන්වෙනි ලයිට් එක නේවා තුන නේද තුනත් දෙකද දෙක සකුරා හිපොප් අනිත් එක සකුරා හිපොප් අනිත් එක මොකද්ද බං තුන මොකද්ද අර ෆේස් එක තියෙන්නේ බර කූමි මූණ වගේ දු හරි යකා මූණ අර අමුතු මූණක් තියෙන එක නේද ඔව් කැත එකක් තියෙන කැත එක ඔන්න බයි සකුරා ඔයාලට සකුරා පෙන්වන්නේ ඔන්න කිට් එක දාගෙන යනවා මචං මෙන්න වින්ටර්ලෑන්ඩ් නම්මනම් මෙන්න ගයිස් රැම්පේජ් බුයාඩේ කෝබ්‍රා නරුටෝ මෙන්න බයි ෂර්ට් ටික මම ඔයාලට දාගෙන යනවා මචං බලන්න සුපිරි ෂර්ට් තිබ්බොත් ඔයාලා හෝ කියන්නේ ඔයාලා හෝ කියන්නේ ඉසුරු ආවද ඉසුරු ඇවිල්ලා ඉන්නේ ඉසුරු බල්ලා කියපයි බල දෙන්නම් බල්ලා කියපන් විෂය නැද්ද මන්දා ඔන්න බොයිස් ගාන අන්තිමට කතා කරමු මුලින්ම බල්ලෙමු මචං අයි මේ ඒස්ද මන්ද බං ඒස්ද මන්ද පල්ලෑ මැති අපි පල්ලෑටම සුරු ගන්නද ඔන්න කොල් මේක මොකද්ද බං මේ ළඟදී ආපේ ගන්න නේද ගෝල්ඩන් ෂේඩ් අනිත් එක ඔව් ඕක අලුත්ම ගෝල්ඩන් ෂේඩ් එක ඒක ලුක් නේ බං මේ ළඟදී නේ ආවේ පූම එක තියෙනවා ගයිසා පූම එක තියෙනවා පූම එක නම් ගොඩක් ඒවල තියෙනවා මේ මොකද්ද බං එලයිට්ද ඔය අර මේ පූස පයින් එක නේ ඕක මොකද්ද මේ මේ මොකද්ද බං එලයිට්ද ෆෙඩට් ටීලාපුයක් බං අර ඇනිමේෂන් එක මේ ළඟදී ආපු එකක්ද මේක පරණ ෆේඩර් ඩීල් යන්නේ කළු එක ඔව් ටිකක් පරණයි ඒ කහ එක දන්න කවුරු හරි ඉන්නවද ඒ කිට්ටේ මං අද බන් දැක්කේ ඒ ග්‍රෑන්ඩ් ප්‍රයිස් එකක් වගේ මොකේ හරි ඒකනේ බං අම්මට මේ තියෙන්නේ ඒකේ අනිත් කිට් එක මේ තියෙන නිල් එක නෑ ඔය වෙන එක නෑ ඒකම නෑ වෙන ගන්න ඒවා නිකා එකම ළඟ තීම් යන්නේවා අඩෝ මේ දැකලවත් නැති මේ කිට් එකක් තියෙන දැකලවත් නැති කියන්නේ කියන පරණ ඒවා බං මේ මොකද්ද බං ග්‍රෑන්ඩ් ප්‍රයිස් යන්නේ යකෝ බං මේකේ ග්‍රෑන්ඩ් ප්‍රයිස් ආකර යන්නේ බං මම යන අරකට ග්‍රෑන්ඩ් ප්‍රයිස් නම් තියනවද මන්දලා ඒ වගේ බං නෑ ඒකෙත් තියෙන ඔය ටිකම ඒකෙත් තියනවද ඔය ටික ඔව් අපි ඉතින් ෆුල් රිවිව් කරේ නෑනේ බං මේ මොකද්ද බං ඕකත් ෆෙඩට් ටීලා මොකක් හරි තමයි අමුතු ඒවා තියෙනවද අමුතු ඒවා තියෙනවනේ එන්නම් බා බොයිස් අමුතු ඒවා තියෙනවනේ බා මේ ගගනගාමියෝ ඉන්නවා මේක කරා ඒක පාඹය අඩේ අන්දන්න නම් ලස්සන ඔය උඩ ටික අරවට ආවේ අන්දන්න නම් ලස්සන කිට් ටිකක් තියෙනවා මේකද නෑද අර උඩම දිවිච්ච ඒවානේ අර මතරයින සීන් එකේ තිබ්බවා මොකද්ද මට මතක නැහැ. ඔයාලට මේ ටික දාගෙන යන්න බොයිස් මොකක් හරි ඔයාලා ආස කිට් එකක් තිබ්බොත් කියන්න අපි නතර වෙමු මේ එක නේද නෑ මේක නෙමේද මේ ලයිට් නේවා නෑ මේක නෙමෙයි මේ වගේම නේද අරකට මේක නෙමෙයි යකඩ ඔළුව තියෙන්නේ ඔය වගේම නේද මට මෙන්න සීත බූතා කොල්ලෝ ආස කිට් නම් තියෙනවා මචං මෙන්න
වෙන්න කොල්ලෝ ආසේවා මේක මචන් දන්නවා කියන්නේ මචන් මේක ඇඳගෙන උඹ මචන් මැච් ගෙව්වා කියන්නේ උඹ එකෙන්ම වැඩෙක් ඈ ඔව් උඹ පරණ ඩයල්ලක් උඹ chat එකේ ඉන්නවනම් මේක ඇඳගෙන මචන් මැච් එකක් ගැහුවා කියන්නේ උඹ එකෙන්ම වැඩෙප්පා හරිද උඹ එකෙන්ම වැඩේ ඔන්න බොයිස් ගැම්මට ඔන්න දාගෙන යනවා ඔයාලා බල්ලා කියන්න ඕ ජස්ටින් බීබර් ඔන්න බොයිස් wow ඔන්න කොම්බ්ලනේ ලස්සන එකක් තිබ්බොත් කියන්න කොල්ල කරලා සෙට් එක අපි නතර වෙමු ටික වෙලා මේ මොකද්ද බම් මේ ටයි එකක් දාලාමු ඒස්ට BTS එක ගැලපෙනවා මේ මොකද්ද බම් මේ ඇදගෙන ඉන්නේ මොකද්ද බම් මේ කිට් එක ෆෙඩර් ටයි එකක් දාලා ඉවරලා මොකද්ද බම් දන් ඇලක් බැඳගෙන ඉන්නේ මොකා ඔන්න බයිස් ඇටමැස්ස බං එල මේක මොකද්ද අමුතු ඒවා තියෙනවනේ බං අමුතු ඒවා තියෙනවනේ බං මොකද්ද බං මේ ෆීනික්ස් සිං කියලා තියෙන්නේ මේ අමුතු ඒවා තියෙනවනේ බං ලස්සනේවා තමයි කොල්ලු දිලිසෙනෙව්වා අමුතු ඒවා තියෙනවෑ අමුතු ඒවා තියෙනවා මචං ඔන්න මන් ඩෝන් ගාලා දාගෙන යන්නම් කොල්ලනේ ඊට පස්සේ අපි මේ යන්න අම්මට මේ බලපන් කිට් 3 තියෙනවා බම් මේ මං කිව්වේ කිට් 3 තියෙනවෑ ෆීමේලුත් එහෙමයි ඈ මේ මොකද්ද බං කෝ මේ කිට් එක ඒ අර ඩීමන යට ඉන්න පොඩ්ඩක් බලන්න ඕක මේ අරක මොකේටද ස්ටෝගේ මාස්කේ තිබ්බමට ඒක ඩීමන ඉන්න මොකද්ද මේ ඕක ස්ටෝගේ තිබ්බ ඔය මාස්ක් එක මට මතකයි පට ගාලා කිට් එක දාගෙන එනවා ඔයාලා ලස්සන දැනක් තිබ්බොත් කිය මේ මචං මේ එකම જાතියේ මචං මම්මට සිරි වෙන්න තියෙනවා වේ එකම જાතියකින් ඉමන් වගේ එකක් ආයෙත් එංගේ බෙටර් බා ඔව් ඩීමන් කවුද බම් මේ වොයිස් චේන්ජ් කරන් කතා කරන්නේ වොයිස් චේන්ජ් කරනවා ඉතින් අයිතරමයි කතයි බා සතුට ආදරේ ඉනිම ඒකයි ඔන්න බොයිස් ඉතුරු කිට් ටිකත් අම්මෝ මෙන්න බලපන් මේ මං කිව්වේ මචං මේ කිට් 3 තියෙනවා කියලා කිට් 3 තියෙනවා කියලා මෙන්න මනි හේස්ට් එක මං කිව්වේ උඹලාට කිට් 3 තියෙනවා කියලා මචං අරගත් ග්‍රෑන්ඩ් ප්‍රයිස් ඔය මෙන්න මචං කට්ටිය ආසේවා මේකද සුදු කොණ්ඩේ කොකද ග්‍රෑන්ඩ් ප්‍රයිස් උඩ වම් පැත්ත මේකද උඩ මේකනේ මට පේන්නේ නෑ අන්න එක ඔන්න ග්‍රෑන්ඩ් ප්‍රයිස් ආකරයක් බොයිස් ග්‍රෑන්ඩ් ප්‍රයිස් ආකරයක් මෙන්න මේ මං කිව්වා උඹලට මේ 3 තියෙනවා කියලා මචං කිට් ඒක නිල් එක කොල්ලෝ ආසේවා මෙන්න මචං ලෝකේෂ්ගේ මනේ මෙන්න 1 2 මේ අම්මෝර් වෙන්න බොයිස් ඔන්න මං කිව්වා වගේ කිට් 3 තියෙන්නේ ෂේඩුත් 3ම ෂේඩ් නා ඔක්කොම ටික තිබ්බනේ ෂේඩ් බන්ඩල් 4ම තිබ්බා ෂේඩ් බක් ගෝල්ඩන් ෂේඩ් නම් මන ඒ වගේ නේවි ෂේඩ් තියෙන යට මෙන්න මේ ලයිට් පාස් එක ආතල් නේවා ඉස්සර මතකද මේක දිද්දි වන් හෙන්න සතුටෙන් හිටියේවා මේක මචං අවංගෙන් උඹලට මේක මතකයි නම් උඹලට මේක මතකයි නම් හරිද උඹලට මේක මතකයි නම් මචං උඹලා ලෙජන්ඩ් කෙනෙක් බන් සිරාවටම ගේම් එකේ හරිද මේ ඒ ලයිට් පාස් එක ඔන්න බොයිස් අම්බෝ මෙන්න කොල්ලෝ ආසේවා මෙන්න මේ එන්න කොල්ලෝ ආසේවා ගයිස් ස්ටාදාපන් බයිකේ ඔලුව ඔන්න කොල්ලෝ ආසේවා අම්මෝ මම මේ කිට් එකට නම් බුදු ආසාවක් තියන්නේ ඇයි දන්නේ නැවා ඕ මේ කිට් එකට නම් මං එන ආසයි වා බොරු කියන්න ඕනේ නැහනේ මේ කිට් එක
මේ කිට් එකට මම පට්ට ආසයි බා ඈ එන රස්ත ලුක් එක කියන්නේ නිකන් ගෑන්ග්ස්ටර් ඒක එන මාර ලුක් එකක් බන් තියෙන්නේ ඒකේ හෙනම ලුක් එකක් ඔය තියෙන්නේ අට නේද අට 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 චිකනේට පස්සේ එක චිකන් හත මේක අට ඕකනේ ඩිප්ස් ගානි මෝට් එක දුන්නේ නෑ හතේ හතේ අතවන්න එකක් දුන්න එපා උඩ පැන මේකේ තමයි අර පැත්තට අත වන්නන එකද නෑ එහෙනම් මොකද්ද අන්නේ ඔව් පැත්ත ඒක තමයි කකුලක් ඔව් එක්ක. ඔව් ඔව් අර බම් මෙහෙම අර කකුලත් එක්ක බම්මනන්නේ උඹලා hina වෙන්න බෑ පෙන්න පොඩේ අපේ- ලයිව් එක පෙන්න ලොකු එකක් පෙන්න ලොකු කරලා නම් පෙන්වන්නේ නැහැ පාඩුවේ ඉදපල්ලා උඹේ මාව ජෝකියට ගන්නවා ගයිස් ඔන්න ඔයාලට කිට් එක පෙන්නගෙන යනවා ඒ මොකෙද්ද ඒකත් මේ දැකලා නැති මචං කිටුත් තියෙනවා බං අමුතු ඒවා දැකලා නැහැ කියන්නේ මේ අපේ රීජන් එකේ ආපු ඒවා තමයි ඈ මොඩරේටර් නෙමෙයිනේ මේක මේවා ඒවා දාගෙන ගහලා නැහැ කියපන් උඹ ඔව් බං අච්චර තියාගෙන මගේ එකේ තියෙනවා ඇති මගේ එකේ තියෙනවා ලොවෙත් මම පල්ලයට ගිහිල්ලා මචං ඇඳුම් ගබඩා වැදලා නැහැ නේ ඒකේ තියෙනවා ඒකනේ සීන් එක එතකොටම පැය කාලක් ඉවරයි ලයිව් එක ඇත්තවා ඇඳුම් අම්මාරු කරන්න මචං අල්මාරිය ඇතලවා පැය භාගයක් විතර යනවා ඉතින් බෑනේ අන්න හැමදාම එක හැමදාම ඇඳුම් 10ක් විතර තියාගෙන හොදන් දිනවා මාරුවට මේ පට්ට ලස්සන කිට් අවඩෝ කිට් කලෙක්ෂන් එකක් තියෙනවා හොඳයි වෙන්න ජාතික කිට් එක මං ගිය ටිකේ ඇඳපු ස්ටාදාපා ඒ සාස එකක් ඈ ස්ටා වැඩි වැඩිනේ මුනාද බම් මේ කිට් බා ඔය ඔව අර රෑන්ක් ටෝකන් වලට සර මට මේ මොකද්ද බම් මේ ආයි වයිවාරණ කිට් තියෙනවා නෑ ඕක වයිවාරණ කිට් තියෙනවා මේ කිට් එකනේ බං අර තියෙන්නේ කොකද අන්න ඒක මැද තිබ්බු අර මේකද? ඒකට ආපු කිට් එක මේක අන්න ඒක ඔව් අර AW මැත් එක්ක ආයෝගනේ බං පරණ අඩි AW මැත් තියෙන පරණ මේ මොනා ගහපුවමද බම් මේක හම්බුනේ ඒස් ගහපුවම හම්බුනේ මේ රොයි yes CS නේ මේ තප්පරැද්දියා අපිටුරු ටික බල තප්පරැද්දියා මේ YouTube එකේ මම chat එක ඔප්පුනවා මගේ හරි මෙන්න මේ මං කිව්වේ මං කිට් තුන තියෙනවා කියලා උඩ මේකක් තිබ්බ මෙන්න මේ පල්ලෙත් මොකමයි උනේ අඩෝ බම් මේක කිට් නම් බං ග්‍රෑන්ඩ් ප්‍රයිස් ඒව නෑවිලා වෙන්න මචං ඒ ෆුට්බෝල් ෂර්ට් ටික කොහොමද කට්ටියද යට ඇත්ති බං මේ කට්ටිය දන්නවනේ මේ ෂර්ට් එක මොකක්ද කියලානේ කොල්ලනේ කොල්ලෝ ඔයාලා දන්නවනේ අපි පෙන්වන්න දෙයක් නැහැනේ එකනේ ඔව් වෙන්න මේකෙත් මචං අඩෝ කිට් තුන තියෙනවා බං කොළ පාට එකක් තියෙනවා අම්මට මේ මොකද්ද බං හතරක් මොකක්ද එක හතර එයාර වන් පන්ච් මෑන් එක අරගෙන බා ඕකත් කොයි එකද? අර මේ M4A1 එකත් එක්ක ආවේ බා ඒ මට මේ කිට් එක මතක නෑනේ බං මට මේ කිට් එක මතක නෑනේ බං ඕක ඒ දවස්වල වට්ටම ඕක ඇඟ මරු ඒ අඩෝ සුපිරියක් ඒක ඒ අමුතු ලුක් එකක් තියෙන්නේ බං ඔව් ඔය මේ ෂර්ට් එක මරු බා උඩ කොටස අඩෝ ඒක අමුතු ලුක් එකක් තියෙන්නේ ඔය ඔව් ඔය ගොඩක් එකක් නෑ අඩෝ ඒක පට්ටම ලුක් එකක් තියෙන්නේ ඔය ස්ටෝරි එක අම්මෝ මේ මං උඹලට කිව්වේ බං ප්‍රයිස් එක third එක ඔව් මේ ග්‍රෑන්ඩ් ප්‍රයිස් එකයි සෙකන්ඩ් එකයි තර්ඩ් එකයි බං ඒ ප්‍රයිසස් සෙට් එකම තියෙනවා බං ඔන්න කොල්ලනේ මේක ගන්න කෙනෙක්ට ගන්නත් පුළුවන් අපි අන්තිමට ගාන සාකච්ඡා කරමු ගයිස් හලෝ ඒස් ඔව් හලෝ ගොඩක් කාලෙක ඉන්නේ මොකද මේක රිටර්න් කරේ නැත්තම් කොහොමද මේක රිටර්න් කරේ නැත්තම් කොල්ලෝ ආසේ වේ දුන්නනේ වහෙන්න බලුවා ඕවා කොල්ලෝ ආසේව මචං මෙන්න මචාර B2K ගේ මචං මල්ලි හරිද මෙන්න මේ පරණ මේ මෙන්න මේ මං කිව්වේ බං ප්‍රයිසස් තුන තියෙනවා කියලා ඉතින් හරි ඉතින් බා මෙන්න කළු කෝට් එක වෙඩින් එකට යන්න මේ ඉස්සර අර රතු බැනියමට එන ආසයි වෙඩින් එකට මේකද කොයි එකද මේකද දැනියම ආ මේ ඔව් සීසන් 10 හෙරොයික්
මෙන්න මචං මෙන්න ටොප් කරගත්ත කිට් එක අරක අල්ලු මේ කිට්කුඩ ජෝකර් මෝඩ් අන්න ඒක ඕක මේ මේකත් ග්‍රෑන්ඩ් ප්‍රයිස් යන්නේ ඒවා ග්‍රෑන්ඩ් ප්‍රයිස් නේද ග්‍රෑන්ඩ් ප්‍රයිස් නේ ඔය ඕක සුපිරේ ඔව් ඔව් ඒගන්න බ්ලඩ් මූන්නේ මෙව් එක මේල් එක අරබන් කෙල්ල දායන ගහන්න ඕගේ ෆීමේල් ඒ තමා ඔව් ඉතින් කෙල්ල දාගෙන ගන්න ෆීමේල් තමයි ඉතින් කළු කොණ්ඩ සුදු කොණ්ඩ දෙකම තියෙනවා ගයිස් කළු කොණ්ඩ ගොඩක් කළු කොණ්ඩ සුදු කොණ්ඩ දෙකම තියෙනවා ගයිස් අඩෝ මේක තමයි ඉස්සර මගේ ජාති කිට් එක වා මට උඩු මේක තමයි මචං මගේ ජාති කිට් එක වෙන නෑ ලස්සන කිට් නෑ මේක තමයි ලස්සනම කිට් එක මට තිබ්බ ඉස්සර හරිද මේකයි රිච් බොඩියයි හරිද අම්මා කොල්ලෝ ආසේවා කොල්ලෝ ආසේවේ ඔය යටටම ගිහිල්ලානේ ඔව් බා ඉස්ටා දාලවත් නෑ වා කොල්ලෝ ආසේවේ ඔන්න බොයිස් ඔයාලට ගැම්මට මෙන්න ලයිට් මේ කීයද බං 3 නේද ඕක නේ 3 මේක 3 අහන් වයිවා තියෙන යට ඔව් බා පල්ල හැමදී නම්මඩ කරාටේ කුන්ෆු කින්ජඩමේනේ කින්ජඩමේ පොඩ්ඩක් වැරදුණා හරිද ඔය මේස් දෙක තමයි අමාරු ඔන්න බොයිස් ඉස්සර මේ කොල්ලෝ ආසේ වේ රිටර්න් කරගෙන නැත්තා තියෙනවා යට වේ කොල්ලෝ ආසේ මචං මෙන්න මචං මෙන්න ගොඩක් අය ආසේවා ඊයක ආසේවා ඊයක නල්ල සුපර් මෙන්න ඉස්ටා දාගෙන නැත්තේ මෙන්න නල්ල සුපර් තියෙනවා මචං කිට් ටිකක් ඉතින් සඳ බොඳ වෙන්න මේවා යට තියෙන්නේවා ඒකනේ වයිට් ඩ්‍රෙසින් මෙන්න බුයා කියලා ගහලා තියන්නේවා ගැම්මට අඩෝ මේක මේක ලස්සනයි බා මේ ටීෂර්ට් එක ලස්සනයි නේ ඔය ඒක ලයින් සුදු වයිට් එකට ලයින් අඩෝ ඒක පට්ට අඩෝ ස්ටා දාන්න බෑ අපරාධ ස්ටා ටික අයින් කරලා එන්න තිබ්බේ වන් උඩම අඩෝ මේ බලහංකෝ බං 20 නම්බර් 20 ෆුට්බෝල් ෂර්ට් ටික අඩෝ ලස්සන ටීෂර්ට් ටිකක් තියෙනවා එක බ්ලැක් එක අඩෝ නම්බර් 24 අඩෝ මේ පට්ට ලස්සන ටීෂර්ට් එකක් තියෙනවා කහත් දෙක තියෙන එක උඩ තිබ්බද මන්ද බා අඩෝ ඒක පට්ට ලස්සනයි බා අඩෝ පට්ට බොට් ටීෂර්ට් එකක් තියෙනවා මේක ලස්සනයි නම්බර් 1 හරිද නම්බර් 1 එක ලස්සනයි මට අරක තමයි බං පට්ටටම සෙට් උනේ කෝ බං ඒක සුදු ඔය තියෙන ඔතන ඊට මොඩ බං අඩෝ මේක ලයින් නෑ මේක ලයින් අන්න ඒක අඩෝ මේක ලයින් නෑ ළමයි අඩෝ ඒක සුදු වයිටියට බං පට්ටටම ගැලපෙනවෑ මෙන්න CR7 රෙඩ් එකටත් ලස්සනයි ඔව් බා රතු වයිටි එකට පට්ට ලස්සනදී අපි ඒක දාගෙන යන්නේ මතක් කරපන් ඒක මාර ලස්සනයි මේ ටික නම් දාලා පෙන්නන්න දෙයක් නැන්නේ FF ගහුවර ටීෂර්ට් එකේ තියෙනවා මේ බ්ලැක් ජර්සි තියෙනවා මේ බොට් ටීෂර්ට් මේ තියෙන්නේ මේ තියන්නේ අකෝ අම්මට මේ තියෙන්නේ නැති වෙන්න මේ තියෙන්නේ බං ඇති වෙන්න ඒ ටික දාන්න මේකත් තියෙනවනේ ඒවා මේවල පංකෝ ටියුස්ඩේ වෙන්ස්ඩේ මන්ඩේ තර්ස්ඩේ කෝකද බා උඩ දැක්කද කෝකද සුදු පාටයක් තිබ්බ සික්ස් පැක් පේන උඩට යමන්කෝ ඒක රයා කෝ ෂර්ට් එක අම්මට මේක ටයි චුට්ටක් යමු මේකනේ අන්න හරි සුදු එක ඔන්න ඕක බා අඩෝ අමුතු අමුතු ඒවා ඉච්චරේ නෑ බා ඇයි ඒක රිටර්න් කරලා මොකක් කරින්දා නෑ ඒක දැන් ගොඩක් account වල තියෙනවා නේ සිරා ඉතින් ඕක එහෙනම් පාරණ ගන්න බා පරණයි නේද දැන් තියෙනවා කට් එක ගෙනල්ලා වෙන්න තිබා අඩෝ ඒ ටී-ෂර්ට් එක මරුව බයි කරපුවා වෙන්නේ අඩෝ ඒ ටී-ෂර්ට් එක නම් පට්ට ලස්සනයි ඒක පට්ට ලුක් ඈ මේක උඹලා දන්නේ නැත්තම් උඹලා වැඩක් නැහැ මේක දන්නේ නැත්තම් උඹලා වැඩක් නැහැ ඕකේ මේක දන්නේ නැත්තම් උඹලා මචං වැඩක් අඩෝ මට බොට් ටී-ෂර්ට් වලින් මට බොට් ටී-ෂර්ට් වලින් හිතම ගිය අරකට කෝ ඒක අඩෝ ඒක මාර ලස්සනයි අයියා රතු සුදු එක නේ අඩේ ඕවා අඩෝ ඒක මාර ලස්සනයි අයියා ඔය ති හරිද ටී-ෂර්ට් ටික බැලුවානේ අපි කලිසම් පැත්තට යන් කලිසම් නම් බලන්න දෙන්නේ නැහැ මං කලිසමක් දාන්න යන්නේ අම්මට සිරි ඒ අර ටී-ෂර්ට් එක බලනවා කොකද
ලයින් කොකද අර මේ කහත් තියෙන එක කහත් තියෙන එක පල්ල අයෝ අය යන්න ඕනේ බා අනේ ආයෙ නම් බලන්න යන්න ආයෙ බෑ නෑ බා නෑ නෑ ස්ථාමයක් නැද්ද ඒකේ දාලා ඉස්ටානන්න ඉස්ටා මූ දේවල්ට දාලා නෑ බං දාලා තිබ්බේ නෑනේ මෙලෝරක් නැති කිට්ටි එකට දාලා දෙන්නේ දාලා තියෙනවා අඩෝ ඒ කිට් එක අඩෝ අඩේ ලුක්කෑ චැට් එකේ සෙට් ඉමෝට් බලමුලු හරි ඉමෝට් බලමු ඉමෝට් 216 අයියා ඉමෝට් 216යි ඔන්න බොයිස් ඉමෝට් සියලස් කියන්නේ හරි ඔන්න ඉමෝට් ඔන්න මචං බොයිස් මේ මොකද්ද බං බං ඔය අරවට ආපු ඒවා අර මොකේ? මේ බ්‍රෑන්ඩ් ප්‍රයිස් කිට් එක ආවේ ඒකත් එක්ක ආපු ඉමෝට් එකක් නෙවෙයි අම්මට තිරි මේ මොකද්ද බං මේ ඉමෝට් එක chat එකේ කට්ටේ දාවා හෙලෝ කානිවල් එකට ඒක නෙමෙයි සුර අරකට ආවේ බ්‍රෑන්ඩ් ප්‍රයිස් කිට් එකත් එක්ක ආවේ ඔව් අර කානිවල් එකට ඔව් ඔන්න බොයිස් ඉමෝට් ටික ඔයාලට පෙන්නගෙන යන්න මේවා නම් පෙන්න ලොල් ඉමෝට් එක නෑ ගයිස් හරිද තියෙනවා ඔබලා අතල් එකට ඔන්න බස් එවෝ මැක්ස් ඒවා නම් පෙන්නන්න ඕනේ නෑ නේද බලලා තිබ්බම ඒ වොයිස් කට් එක අරන් ඔව් බා ඔන්න බොයිස් ඔයාලට පෙන්නන්න එවෝ මැක්ස් ටික පෙන්නන්න ඕනේ නෑනේ වෙන නරූටෝ මට හුඩු අඩේ මේ හොඳම ටික විතරක් පෙන්නමුද මේ මම උඹලට මෙහෙම පෙන්නගෙන යන්නම් ඔව් බා උඹලට මෙහෙම පෙන්නගෙන යන්නම් මේ මොකද්ද වහිනවා ඈ ඒ බුයා පාස්නේ මොකද්ද බා මේ පාරකද කොහෙද මේ පාරකනේ මේ පාරක දැක්කෙත් නෑනේ මොකද්ද කියලා ඔව් ඒ මොකද්ද බා නරූටෝ ඒ කියන්නේ නාරෝට නෙවෙයි ඕකත් ඕ බුයා පාස් බා ඕවඩේ මේ දෙකෙන් බුය බස් බේ සුපිරියව සෙට් එකක් තිබ්බොත් කියපන් ඈ මේ ඔක්කොම පෙන්නන්න බෑ බං පරණ මොට්ටිය තමයි සුපිරිති යටට යන්න අඩ ආතල් බං ඒකන ආතල් ඉමෝට් එක මේ මොකද්ද බං ඉමෝට් එක ඒක නම් මටත් මතක නෑ එහෙම එකක් තිබ්බා ඒක තරකට ආපු එකක් වෙන්නද නේ අර ඩයිනෝ බන්ඩල් වල මොකේකට හරි ආවේ ආ අර ෆෑන් ටිකක් එහෙම දුන්නේ බා අඩ ආතල් ඉමෝට් ටිකක් තියෙනවා වන් පංච් මෑන් එකේ අඩෝ මේ ආතල් ඉමෝට් ටිකක් තියෙන්නේ වා ඕකත් ඒ කානිවල් අරක බා අඩෝ මේ අඩෝ එදා නිකන් එදා ඩීමනයක් කබ්බ දැම්මා වගේ නේද දාලා ඕකට බුදිවා අඩ මේ ආතල් ඉමෝට් ටිකවා ඔව්වා අරට මොකද අර එන්න බං පැත්තෙන් ගානත් එක්ක අයියෝ. පැවිසි අතර පාරක් එන්න බා අනේ බම් මේක ඉමෝට් හොයන්න ගියාම එපා වෙනවා බා ඈ ආවේ තියෙන පරණ ලයිට් ටික පෙයාරෝ අන්න ඒක මරු ඒ සීසන් වෙන්න තියෙන අර කියපු එක ඔය තියෙන්නේ අර කියපු එක සීසන් 8 බානුල්ල මේ ඉමෝට් එක
වෙන්න කොල්ලෝ ආසේවා තියෙන චිකන් එක. කොල්ලෝ ආසේවා ඉමෝට් 200 ගණක් තියෙනවා ලොබි ඇනිමේෂන් 30ක් තියෙනවා බොයිස් ඔන්න මචං ඔයාලට දැන් පෙන්නන්නම් ගන් ස්කින් පෙන්නන්නම් හරිද ඔයාලට ගයිස් ඔයාලට කොල්ලනේ ඔයාලට කොල්ලනේ පෙන්වන්න යන්නේ මොකද්ද පෙන්වන්න යන්නේ ගන් ස්කින් බලන්න යන්නේ බොයිස් සර්ප්‍රයිස් මදර් ෆාදර් බොයිස් all level max මචං all level max ඕකේ 4යි 8යි 12යි 16යි 17යි 18යි ෆිස්ටත් එක 19යි නේ බොයිස් all level max ඒවා හොඳේ all level max හොඳේ all level max 20ක් තියෙනවා නේද? මම ගෙදරින් අරවර එක 20ක් තියෙන්න ඕනේ ගෝ. ඈ අඩෝ 20ක් නේද? ගණන් කරලා කියපන් කවුද 20යි තමයි 19 තියෙන්නේ. 4යි 8යි 12යි 16යි 17යි 18යි 19යි ඒවා වෙන්නද? G8 ඉන්නේ නෑනේ. හරි හරි. උට දෝදුදවා පොඩ්ඩක් වැරදුනා. G8 ඉන්නත් බයිස් කොල්ලනේ එලයිට් පාස් ගොඩක් කට්ටිය යනවා එලයිට් පාස් පෙන්වන්නම් හොඳේ එලයිට් පාස් සමහර ඒවා මිස් වෙලා තියෙනවා හැබැයි ඕනම එලයිට් පාස් ටික තියෙනවා හොඳේ ඕනම මේ එලයිට් පාස් ටික තියෙනවා ගන් 1216යි එවෝ ගන් තියෙනවා මචං ඕල් එවෝ ගන් මැක්ස් ඔයාලට ඊට පස්සේ එලයිට් පාස් ටික පෙන්වුවාට පස්සේ බොයිස් ගාණක් අපි තීරණය කරමු හොඳේ එලයිට් පාස් මම හිතන්නේ 6ක් වගේ මිස් වෙලා තියෙනවා හැබැයි බං ඕනම ටික තියෙනවා හොඳේ ඕනම ටික කියන්නේ කොල්ලෝ ආසේවා ටික දෙන්නේ වැඩක් නැති ඒවා ටිකක් ඇති. ඔන්න බොයිස් මිස් වෙච්ච. 1 2 3 4 තියෙනවා 5 6 නෑ 7 8 තියෙනවා 9 10 11 නෑ 12 13 14 15 15 නෑ ඊට පස්සේ 16 17 18 19 20 නෑ ඔච්චරයි බං ඌවමනා කරන ලයිට් පාස් සෙට් එකක්ම තියෙනවා හොඳේ සෙට් එකක්ම කියන්නේ ඌවමනා කරන ඔක්කොම වගේ තියෙනවා ලස්සන කිට් ටිකයි ඉමෝට් ටිකයි පුෂ් අප් ඉමෝට් එක නැද්ද කෝකද බං පුෂ් අප් එක ඈ බං ඒක සීසන් 12ද මම දවා පුෂ් අප් ඉමෝට් එක පුෂ් අප් ඉමෝට් එක මේ සීසන් කීයද කියපන් එතකොට අපිට බලන්න පුළුවන් අයියෝ බං සීසන් මේ 12 13 ඒ වගේ සීන් එක පුෂ් අප් එක 9 ලෝ 4යි 5යි 6යි 7යි 8යි 3යි 5යි 8යි 9යි පුෂ් අප් එක නැද්ද එතකොට 9ද පුෂ් අප් එක 9 10 11 ඒ තුන එක වෙන්න දිනේ ඒ සීමාවෙ තිබුණා ඔන්න බොයිස් ඒක එහෙනම් මිස් වෙලා ඇවටාර් සෙට් එක ඇවටාර් සෙට් එක අරුගේ අරගේ මූණ දැක්ක ඩීවී දාවි ඔව් පුෂ් අප් එක 9 නම් හෙරොයි පුෂ් අප් එක 9 නම් 9 නෑ බා 9 ලයිට් පාස් එක මිස් වෙලානේ තියෙන්නේ බා මෙහෙමයි හරිද මම මගේ කවුන්ට් එකට මගේ කවුන්ට් එකට වැඩිය හොඳයි කියලා නෙමෙයි මේක ගෙනාවේ මේක ලංකාවේ වැඩිම ලයික් තියෙන කවුන්ට් එක මට නිකන් ආස හිතුණා වැඩිම ලයික් මම ආස කිට් සෙට් එකක්ම තියෙනවා ගන් ස්කින් සෙට් එකක්ම තියෙනවා ඕල් ලෙවල් මැක්ස් හරිද පරණ මේ ලයිට් පාස් සෑහෙන්න තියෙනවා කිට් තියෙනවා අපව තව මොනවාද බා මේ රෑන්ක් කනම්ම නම් ජර්සි ටික තියෙනවා ඉතින් මට හිතුණා මගේ අර account එකත් එක්ක මේ account එකේ තිබ්බොත් ලස්සනයි කියලා මේක මචං මේ සෙල් කරන්න ගෙනල්ලා තියෙන්නේ කැමති කෙනෙක්ට ගන්න පුළුවන් මේක සුපිරි ගානකට බං ඒ කියන්නේ ගන්න කෙනෙක්ට සුපිරි ගානකට පෙන්වන්නේ වෙපන් ඔයාලට වෙපන් සෙට් එකක් පෙන්වන්නද මෙන්න M4A1 බලාගෙන ඉව මේ පේනවනේ M4A1 අම්මෝ මේ බලපන් අම්මෝර් පාට ඒවා අර මං අර වන් පන්ච් මෑන් එකේ M4A1 එක කියලා ඒකත් තියෙනවා ඒ පාට ඒවේ පාට ඒවා මේ M4A1 මේක නේද මෙන්න පාට ඒ වේ ගයිස් ඔන්න මේ පේනවනේ ප්‍රයිසස් සෙට් එක අම්මට
වෙන්න මේ ප්‍රයිසස් ටික ඔයාලට පේනවනේ ටයිටන් එකයි ග්‍රෝසා නම්මන ප්‍රයිසස් සෙට් එක ඔයාලට පේනවා ෆාමර්ස් මේ අපව XM8 මේ පේනවනේ මේ පාට ප්‍රයිසස් සෙට් එකම තියෙනවා මේ N94 අම්මෝ වෙන්න පාට ඔක්කොම තියෙනවා මේ පාට ඔක්කොම තියෙනවා guys පාට ඔක්කොම තියෙනවා මේ පාට මේ M60 මේ පාට සෙට් එකම තියෙනවා UMP පැත්තට යන්නේ ඊට පස්සේ MP5 මේ පාට සෙට් එකම තියෙනවා ප්‍රයිසස් සෙට් එකම තියෙනවා ළමයි එයා MP40 මේ අම්මෝ මේ පාට මල් වැටිච්ච හරිද මෙන්න කොල්ලනේ මේ පාට ග්‍රෑම් ප්‍රයිසස් සෙට් එකම තියෙනවා මචං ප්‍රයිසස් සෙට් එකම තියෙනවා හොඳේ මේ පේනවනේ බොයිස් Mac 10 මේ පාට සෙට් එකම තියෙනවා ෂොට් ගන් මේ අම්මෝ මේ කහ පාට කොළ පාට අලු පාට රතු පාට ඔයාලට පේනවනේ මචං ඔක්කොම පාට තියෙනවා වෙන්න මචං මේ පාට ඔක්කොම තියෙනවා පාට ඔක්කොම තියෙනවා guys කට්ටිය කමෙන්ට් එකක් දාන්න කොල්ලනේ කමෙන්ට් එකක් දාන්න අර account එකත් එක්ක මේ account එක තිබ්බහම මචං ගැම්මක් නේද සුපිරියක් නේද කට්ටිය මොකද කියන්නේ පැනල් කාර්යය මටද බම් මේ කියන්නේ පැනල් කාර්යය කවුද මල්ලි මේ hello ඔන්න boys පාට ඒවා මෙන්න ස්නයිපර් අනිත් ඒවා නම් ඉතින් පෙන්වන්න දෙයක් නැහැ නේ මෙන්න ආත්මේ ෆිස් 18යි ග්‍රැනයිට් බෝල් 100cc එකයි හරිද තියෙනවා මචං අම්බානකට හොඳේ මේ අතත් රිදෙනවා බන් රෙද්ද එහෙට යවලා